ඒ කියන්නේ ශාලිකාන ඕන එක සැරයක් අපි පන්සලේ මිදුලාමතෙන් ඉන්නකොට එක මිනිස්සෙක් ඇවිල්ලා මට මම දන්නේව නැහැ මිනිස්සයා මට පීයකින් අනින්න හැදුවා. එහෙමයි. පීයෙන් අනින්න හදනකොට මම දන්නේම නැහැ මිනිස්සයා පීයෙන් ඒ කියන්නේ එන්නට එතන සිද්ධ වුණු දේ මම හරියට දන්නේ නැහැ. මගේ සිවුර චුට්ටක් කැපුණා. ඒ මිනිස්සයා අතේ ලේ වගේත් එක්ක ඒ මිනිස්සයා ගියා යන්න. ඊට පස්සේ බැලුවාම මේ මිනිස්සයා ඉස්පිරිතාලේ එක්කන් ගිහින් තිනවා. පස්සේ පොලිසියෙන් ඔයසි මහත්තයා මට කතා කරා. මේ ඔයසි මහත්තයා අත්අඩංගුවට ගන්නවා වගේ තමයි කතා කරේ. මම කිව්වා එහෙම ඕනේ නැහැ. මිනිස්සයා පිස්සෙක් නේ. මිනිස්සයා ඉස්පිරිතාලට ගිහිල්ලා සුදුසු විදියට බෙහෙත් කරන්න තමයි ඕන. මට කරදරයක් නෑ නේද කියයි. ඒක වෙලා තින්නේ බැලුවාම පිහිය දෙකට නැවිලා ගිහිල්ලා අර මිනිස්සයාගේ අතේ ඇනිලා. දැන් මටත් හිතා ගන්න බෑ කොහොමද උනේ කියලා ඒක. ඊට පස්සේ ගොඩක් මිනිස්සු කතා කරා මට හිටපුවම ගල් වෙන්න පුළුවන් කියලා. එහෙනම් මං ඉතින් පස්සේ අර අපේ සීයා කෙනෙක් හිටියා. සීයා තමයි මේ මාත්‍ය තාත්තා වගේ ඊඩම පූජා කරලා හිටියේ මාටින් සීයා. මං සීයාගෙන් ගිහින් ඇහුවා මොකද්ද උපාසක මහත්තයා මෙතන උනේ යාට ගොඩක් දේවල් පේනවා. ගොඩක් දේවල් එයා දකිනවා. මොකද්ද මෙතන උනේ කියලා මං ඇහුවා. එපාර කිව්වා සාදුල වගේ සාදුල ඉස්සර මෙහි ඉඳලා තියෙනවා. ඒ අයට දම්පැන් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගිහිපු දෙවිවරු ඉන්නවා සාදු. ඒ අය බලනවා ආය ඒ වගේම සාදු කෙනෙක් ආයෙ ඉන්නවා කියලා. බලලා ඒ අයගේ ඉන්නවා හිතවත් යක්ෂ සේනාධිපතිවරු යක්ෂයෝ ඉන්නවා. ওই සාදුයා පිහියෙන් අනිනකොටම යකෙක් ඇවිල්ලා පලිහක් ඇල්ලුවා කිව්වා. යකෙක් ඇවිල්ලා පලිහක් ඇල්ලුවා කිව්වා. ওই සාදුලාට දෙවිවරු පව උදව් කරනවා. එහෙම බය වෙන්න ඕනේ නැහැ සාදුලාගේ ජීවිතවලට. එහෙම කරදර කරන්න කාටවත් බෑ කියලා. සාදුලාගේ ජීවිතේ බුදුහාමුදුරන්ට පූජා වෙලා තියෙනවා. බුදුහාමුදුරන්ට පූජා වෙච්ච ජීවිතේ එහෙම කාටවත් කරදර කරන්න බෑ. මොකද බුදුහාමුදුරන්ට කරදර කරන්න බෑනේ. සාදුලාගේ ජීවිතය කියන්නේ බුදුහාමුදුරන්ට අයිති වෙච්ච වස්තුවක්. ඒකින්ද සාදුලා ඒක තේරුම් ගන්න කටයුතු කරනකොට දෙවිවරු පව සාදුලා රකින්නවා කියලා ඉතින් මාත් ඒක කල්පනා කරලා දැන් මේක මොකද උනේ කියලා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් දෙට්ට තම වේදිනේ විදියටම අර දැන් යන කතාව විදියට අපිට නොහිතන දේ වෙනවා කියන එක හිතෙනවා අපි හරි පැත්ත යනකොට එහෙමයි.